ඉතින් ආයිබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම. අද කියලා දෙන්නේ මෙන්න මේ හાર્ට් හැඩේ තියෙන බෑග් එක ගොතා ගන්න විදිය. ටී-ෂර්ට් යාන් වලින් ගොතන්නේ. ඕපනින් එක ඔයාලා කැමති විදියට හදා ගන්න පුළුවන්. බෑග් එකේ උස 23 සෙන්ටිමීටර් තියෙනවා. පළල සෙන්ටිමීටර් 27ක් තියෙනවා. අවශ්‍ය නම් මේ බෑග් එක මීට වඩා ප්‍රමාණයෙන් ලොකු කරගන්නත් පුළුවන්. ඒක ඔයාලා කැමැත්ත පරිදි කරගන්න. මේ රතු පාටින් ගොතු බෑග් එකක් මම ඒක තමයි වීඩියෝ එක කරේ ඔයාලට. නමුත් රතු පාට පැහැදිලි මදි වීඩියෝවේ. ඒ නිසා මම වෙනත් කලර් එකකින් ගෙතුවා. අපි බලමු වීඩියෝ එකට ගිහිල්ලා කොහොමද ගොතන්නේ කියලා. 4.5 මිලිමීටර කටුව තමයි ගන්නෙ. මේ ටී-ෂර්ට් යාන් එක තමයි මම ගොතන්න ගන්නෙ. වෙළඳ පොලෙන් ටී-ෂර්ට් යාන් තෝරලා ගනිද්දි තමන්ට ගොතන්න පහසු යාන් එකක් තෝරලා ගන්න. මේ නූල ඇදෙන නූලක් නෙමෙයි. මුලින්ම දන්වැල් 18ක් ගොතා ගන්න. මාත් එක්කම ගොතාගෙන යමු. මේ ගණන් මිමි මේ විදියටම ගොතන්න. එතකොට වරදින්නේ නැහැ. අදාළ ස්ටිචස් ගාන විතරයි මම කියන්නේ. ඒ නිසා වීඩියෝ එක ස්කිප් කරන්නේ නැතුව දිගටම බලාගෙන යන්න. මතක ඇතුව මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. මේ වගේ ලස්සන බෑග් මෝස්තර ඔයාලට බලා ගන්න පුළුවන් ඉදිරියට. දන්වැල් 3ක් ආපස්සට එන්න. හතරවෙනි දන්වැලට ඩබල් ක්‍රොෂේ 5ක් ගොතන්න. දැන් අපි ඩබල් ක්‍රොෂේ 5ක් ගෙතුවා. ඊළඟ හතරට එකකට එක බැගින් ඩබල් ක්‍රොෂේ 4ක් ගොතන්න. ඊළඟ දන්වැල් 5ට මෙන්න මේ විදියට ලූප් 5ක් හදාගන්න ඩබල් ක්‍රොෂේ වලින්. ඊට පස්සේ ඒ පහම එකවර පන්නලා තනි ලූප් එකක් විදියට ගෙතුමක් දාගන්න. එතන පහක් තියෙනවා. ඒ පටන් ගනිපු දන්වැල හැරෙන්න ඔක්කොම කොකු පහක් තියෙනවා. ඒ ටික ඔක්කොම එකතු කරලා මෙන්න මේ විදියට අවසාන නූලෙන් පන්නන්න. ඊළඟට ඊළඟ දන්වැල් හතරටත් එකකට එක ගානේ ඩබල් ක්‍රොෂේ 4ක් ගොතන්න. මේ විදියටම ගොතාගෙන යන්න. දැන් අපි ඒ ඩබල් ක්‍රොෂේ 4 ගොතලා ඉවර වෙලා අවසාන දන්වැලට ඩබල් ක්‍රොෂේ 6ක් ගොතන්න ඕනේ. ස්ලිප් නොට් එක තියෙන කොනේම ඒක එහෙම තියෙද්දී අවසාන චේන් එකට ඩබල් ක්‍රොෂේ 6ක් ගොතන්න.
බලන්න දැන් ඔයාලටත් මේ විදියට ඇවිල්ලාද කියලා. මේ ගොතාපු කොටස ගුලි ගහනවා නම් පොඩ්ඩක් අතින් හදාගන්න. දැන් අනික් පැත්තට ගොතාගෙන යන්නයි තියෙන්නේ. ඒ කියන්නේ රවුමක් විදියට මේ පැත්තට ගොතාගෙන යන්නයි තියෙන්නේ. ඊළඟ චේන් 6ට මෙතන ස්පේස් 6ක් ඔයාලට පැහැදිලිව අඳුර ගන්න පුළුවන්. ඒ 6ට ඩබල් ක්‍රොෂේ 6ක් ගොතන්න. තනි නූලක් නෙමෙයි නූල් දෙකක් අල්ලලා මෙතන ස්පේස් ඔයාලට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ මුදුන වගේ තියෙන තැන තියෙන චේන් එකට ඩබල් ක්‍රොෂේ 5ක් ගොතන්න ඕනේ. ඒ ඩබල් ක්‍රොෂේ 5 ගොතලා ඉවරුනාට පස්සේ ඊළඟ ස්පේස් 6ට ඩබල් ක්‍රොෂේ 6ක් ගොතා ගන්න ඕනේ. ඩබල් ක්‍රොෂේ 6 ගොතලා පටන් ගනිපු දංවැල් තුනේ තුන්වෙනි දංවැලට මේ විදියට ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරන්න ඕනේ. දැන් අපි පළවෙනි රවුන්ඩ් එක ගොතලා ඉවරයි. මෙන්න මේ විදියට ඔයාලත් ලස්සනට අතින් හදාගන්න. ගොඩාක් ඇකිලෙන්න බලනවා නම් ගෙතුම් තද වැඩි ඇති. ඒ තද ගතිය අඩු කරලා ගොතන්න. බලන්න මේ වගේ කොටසක් ඔයාලටත් ආවද කියලා. ඊළඟ රවුන්ඩ් එකට යමු. දංවැල් 3ක් ගොතා ගන්න. ඒ දංවැල් 3 ගොතපු ස්පේස් එකටම ඩබල් ක්‍රොෂේ එකකුත් ගොතා ගන්න. මේ විදියට ඩබල් ක්‍රොෂේ එකක් ගොතා ගත්තා. ඊළඟ දංවැල් 5ට එකකට දෙක බැගින් ඩබල් ක්‍රොෂේ 10ක් ගොතා ගන්න. ඔයාලට පැහැදිලි ඇති සම්පූර්ණ දංවලට තමයි ගොතන්නේ බෑක් ලූප් එකටවත් ෆ්‍රන්ට් ලූප් එකටවත් නෙමෙයි. ඒ නිසා සම්පූර්ණ දංවලටම ගොතා ගන්න. ගණන් කරලා බලන්න දෙකේවා 5ක් ඇවිත් තියෙනවද කියලා. ඊළඟ ස්පේස් දෙකට ඊළඟ දංවල දෙකට ඩබල් ක්‍රොෂේ එක බැගින් ගොතාගෙන යන්න. දැන් අපිට තියෙන්නේ දංවැල් 5කට ඩබල් ක්‍රොෂේ 5ක් ගොතලා එකතු කරන්න. ලූප්ස් මෙන්න මේ විදිහට 5ක් හදාගන්න. හදාගෙන ඒ ඩබල් ක්‍රොෂේ 5ම එක ගෙතුමකට ගන්න. ඊළඟ ස්පේස් දෙකටත් එකකට එක ගානේ ඩබල් ක්‍රොෂේ දෙකක් ගොතා ගන්න. ඊළඟට ඊළඟ දංවැල් 6ට දංවැල් 6ක් ගණන් කරන්න. එකකට දෙක ගානේ ඩබල් ක්‍රොෂේ 12ක් ගොතා ගන්න.
දැන් අපි 12ක් ගොතලා ඉවරයි. ඊට පස්සේ ඊළඟට ස්පේස් 8ක් ඇවිල්ලා ඇති ඔයාලට ගණන් කරලා බලන්න. ඒ 8ට ඩබල් ක්‍රොෂේ එක ගානේ ඩබල් ක්‍රොෂේ 8ක් ගොතා ගන්න. දැන් පැහැදිලි ඇති ඔයාලට ඊළඟ එකට ඩබල් ක්‍රොෂේ 5ක් ගොතා ගන්න. මේ මුදුන ස්ථානයට ඊළඟට ඒ ඉතිරි හැම එකකටම ඒ කියන්නේ එතන ස්පේස් 8ක් ඇති ඒ 8ට එකකට එක ගානේ ඩබල් ක්‍රොෂේ 8ක් ගොතා ගන්න. ඊට පස්සේ අර ආරම්භයේ තිබිච්ච දන්වැල් තුනේ උඩම දන්වැලට ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරලා ඒ රවුන්ඩ් එකත් අවසන් කරගන්න. දැන් බලන්න ඔයාලටත් මේ වගේ කොටසක් ඇවිල්ලා ඇති. ඉතින් හරිම ලේසියි ගොතන්න. මේ කියන ගෙතුම් ගණන් කරගෙන ගොතාගෙන ගියොත් වරදින්නේ නැහැ. නැවතත් දන්වැල් 3ක් ගොතන්න. ඒ ස්පේස් එකටම ඩබල් ක්‍රොෂේ එකක් ගොතා ගන්න. ඊට පස්සේ චේන් 5ක් ගණන් කරගෙන ගිහිල්ලා පළවෙනි එකට ඩබල් ක්‍රොෂේ 1යි දෙවෙනි එකට ඩබල් ක්‍රොෂේ 2යි විදියට 5 වතාවක් ගොතා ගන්න. පළවෙනි එකට 1යි දෙවෙනි එකට 2යි ඩබල් ක්‍රොෂේ ඒ විදියට 5 වතාවක් ගොතා ගන්න. ඊට පස්සේ ඩබල් ක්‍රොෂේ එකක් ගොතන්න ඊළඟ එකට ඊළඟ පහම එකතු කරලා එක ඩබල් ක්‍රොෂේයකට ගමු. මේ විදිහට ලූප්ස් හදාගෙන ඩබල් ක්‍රොෂේ පහක් එකක් විදිහට ගොතා ගමු. ඊළඟ එකට ඩබල් ක්‍රොෂේ එකක් ගොතන්න. ඊට පස්සෙත් ඩබල් ක්‍රොෂේ 2යි ඩබල් ක්‍රොෂේ 1යි විදියට අවස්ථා පහක් මේ රටාව ගොතන්න. 2යි 1යි 2යි 1යි විදියට අවස්ථා පහක් ගොතාගෙන යන්න. ඒ වගේ අවස්ථා පහක් ගෙතුවට පස්සේ ඊළඟ එකට නැවතත් ඩබල් ක්‍රොෂේ දෙකක් ගොතන්න.
ඊට පස්සේ ඉතිරි චේන් 10ටම එකකට එක බැගින් ඩබල් ක්‍රොෂේ 10ක් ගොතන්න. චේන් 10ක් ඉතිරි වෙලා තියෙන්න ඕනේ. ඔයාලා ගණන් මිමි හරියට ගෙතුවා නම් ඒ 10ට ඩබල් ක්‍රොෂේ 10ක් ගොතන්න. බලන්න මේ විදිහට ඇවිල්ලාද කියලා ඔයාලටත් ඔයාලා ගොතපු නිර්මාණය. ඊට පස්සේ මේ උදුනේ තියෙන චේන් එකට ඩබල් ක්‍රොෂේ 5ක් ගොතන්න. ඊළඟට ස්පේස් 10ක් තියෙන්න ඕනේ. ඒ 10ට නැවතත් ඩබල් ක්‍රොෂේ 10ක් ගොතා ගන්න. ඊට පස්සේ දන්වැල් තුනේ කොනේම තියෙන දන්වැලට ස්ට්‍රිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරලා ඒ වටය සම්පූර්ණ කරගන්න. මං හිතන්නේ පැහැදිලි ඇති ඔයාලට. ඊට පස්සේ මෙන්න මේ විදිහට හදා ගන්න අතින් මෙන්න මේ වගේ නිර්මාණයක් ඔයාලටත් එන්න ඕනේ. මේ කොටස ගොතන අවසන් වටය කලින් විදියමයි දන්වැල් 3ක් ගොතා ගමු. ඒකටම ඩබල් ක්‍රොෂේ එකක් ගොතා ගන්නවා. ඊට පස්සේ ඩබල් ක්‍රොෂේ 1යි ඩබල් ක්‍රොෂේ 2යි 1යි 2යි 1යි 2යි මේ විදියට 7 වතාවක් ගොතා ගන්න ඕනේ. ඩබල් ක්‍රොෂේ 1 2 1 2 බැගින් 7 වතාවක් අපි ගෙතුවා. ඊළඟට තියෙන ස්පේස් එකට ඩබල් ක්‍රොෂේ එකක් ගොතන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ ස්පේස් 5ටම ඩබල් ක්‍රොෂේ එකක් ගොතා ගන්න. ඒ කියන්නේ මේ විදිහට ලූප්ස් අරගෙන කලින් ගෙතුව නිසා දන්නවා ලූප් 5ක් හදාගන්න. ඊළඟට එක ලූප් එකක් විදියට පන්නන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ ස්පේස් එකට ඩබල් ක්‍රොෂේ එකක් ගොතා ගන්නවා. ඊට පස්සේ කලින් පැත්ත ගොතාගත්ත විදියටම 1 2 1 2 බැගින් 7 වතාවක් ඩබල් ක්‍රොෂේ ගොතා ගන්න. පළවෙනි එකට ඩබල් ක්‍රොෂේ 1යි දෙවෙනි එකට ඩබල් ක්‍රොෂේ 2යි මේ විදියට 7 වතාවක් ගොතා ගන්න. මම හිතන්නේ ඔයාලට පැහැදිලි ඇති. ඊට පස්සේ ස්පේස් 12ක් ඉතිරිව තියෙන්න ඕනේ. ඒ ස්පේස් 12ට ඩබල් ක්‍රොෂේ 12ක් ගොතා ගන්න. ඊළඟට මේ මුදුන තැනට කලින් විදියටම එක චේන් එකකට ඩබල් ක්‍රොෂේ 5ක් ගොතා ගන්න. ඊට පස්සේ නැවතත් ඩබල් ක්‍රොෂේ 12ක් ගොතා ගන්න ඉතිරි ස්පේස් ටිකට. ඊට පස්සේ අපි යන බෑග් එකේ මූලික කොටස ගොතලා ඉවරයි. අවසානයේදී මේ වගේ ජොයින් කරගන්න ස්ලිප් ස්ටිච් එකකින් දැන් ඔන්න අපි එක පිටුවක් ගොතලා ඉවරයි. දැන් අපිට තව පිටුවක් මේ විදියටම ඕනේ. මේ ගණන් මේ මතක තියාගෙන ඔයාලා නෝට් කරගන්න. මේ විදියටම තව කොටසක් මේ විදියට ගොතා ගන්න. ඊළඟට අපිට තියෙන්නේ මේ දෙක ජොයින් කරගන්න. නූල් කොන් කෑලි කපලා ගෙතුම් මස්සෙන් අරගෙන ගිහලා හංගලා මේ විදියට හදාගන්න. අපිට මේ දෙක ජොයින් කරගන්න කලින් බෑග් එකේ ඕපනින් කොටසට ඉතුරු කරගන්න ඕනේ ප්‍රමාණයක්. ඒක අපි ගණනලා ඉතුරු කරගන්න ඕනේ. හොඳ පිට ඇතුළට හිටින විදියට අපි මේ විදියට තියාගෙන තමයි සම්බන්ධ කරන්නේ. ඕපනින් එක මෙන්න මේ විදියට ඔයාලා කැමති ස්ටිචස් ප්‍රමාණයක් ඉතුරු කරගන්න. මම මෙතන ඉඳලා 10ක් ගණන් කරගන්නවා. මැද කොටසේ ඉඳලා
ස්පේසස් 10ක් ගණන් කරලා මේ විදිහට මාක් කරගන්නවා. ඒ විදියමයි එහා පැත්තත්. ඊට පස්සේ අපි සම්බන්ධ කරගෙන යමු. ඔයාලට හොඳ පිටපැත්තෙන්ම සම්බන්ධ කරන්නත් පුළුවන්. මේ විදියට සම්බන්ධ කරාම බෑග් එකේ පොඩි බොක්ස් ගතියක් එනවා. මෙන්න මේ විදියට සමාන්තරව ස්පේස් අරගෙන ස්ට්‍රිප් ස්ටිච් වලින් හරි සිංගල් ක්‍රොෂේ වලින් හරි ගොතාගෙන යන්න. ප්ලාස්ටික් නීඩල් එකක් තියෙනවා නම් නූලක් දාලා ඒ මහගෙන ගියත් ගැටලුවක් නැහැ. මෙතන මුල්ලත් එහෙට මෙහෙට යන්න නොදී මේ විදිහට සම්බන්ධ කරගන්න. දැන් ඔයාලට පැහැදිලි. මේ විදිහට මේ වටේම සම්බන්ධ කරගන්න. දැන් මේ තියෙන්නේ එහෙම ගොතා ගත්තට පස්සේ දාරයක් වගේ තමයි ඇවිල්ලා තියෙන්නේ. බය නැතුව අනික් පැත්ත හරවන්න. මේ ගෙතුම් ලිහෙන්නේ නැහැ කීයටවත්. ඔයාලට පේනවා ඇති බොක්ස් ගතියක් වගේ බෑග් එකේ ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ විදියට. හොඳ පිට පැත්තෙන් සම්බන්ධ කරා නම් අපිට අර දාරයක් විදියට තමයි එන්නේ. දැන් අපි ෆ්ලැප් කොටසක් ගොතා ගමු. ඕපනින් එක කවර් වෙන විදියට මම මැද දන්වැලේ ඉඳලා දෙපැත්තට දෙක දෙක ගණන් කරලා ස්පේස් 5ක් ගත්තා. ඒ පහට මේ විදියට සිංගල් ක්‍රොෂේ 5ක් ගොතාගෙන යනවා. ඊට පස්සේ චේන් එකක් ගොතලා අනෙක් පැත්ත හරවලා නැවතත් සම්පූර්ණ දන්වැලටම දාලා සිංගල් ක්‍රොෂේ 5ක් ගොතනවා. නැවතත් දන්වැලක් දාලා එහා පැත්ත හරවලා බැක් ලූප් එකට විතරක් සම්පූර්ණ චේන් එකට නෙමෙයි බැක් ලූප් එකට සිංගල් ක්‍රොෂේ ගොතාගෙන යනවා. මේ විදිහට දෙපැත්ත මාරු කරමින් බැක් ලූප් එකට සිංගල් ක්‍රොෂේ ගොතාගෙන යනවා. බෑග් එකේ වහන්න අවශ්‍ය කොටස උස එනතුරු. මෙන්න මේ විදිහට මේ මං කලින් ගොතපු බෑග් එකේ මේ විදිහට ගොතාගෙන තියෙනවා. ඔයාලත් මේ විදිහට ගොතා ගන්න. ඊට පස්සේ ප්‍රෙස් ලොක් එකක් සම්බන්ධ කරගන්න. ඒක සම්බන්ධ කරන හැටි මගේ කලින් වීඩියෝ වල මං කියා දීලා තියෙනවා. ඊළඟට අපි මේ විදිහේ බෙල්ට් එකකුත් ගොතා ගමු. දන්වැල් 5ක් ගොතා ගන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට බෑග් එකට අලන කොක්කෝ තියලා සිංගල් ක්‍රොෂේ දාගන්න. නූල් කොන් ගෙතුම් අස්සෙන් මෙහා පැත්තට අරගෙන වහගෙන ගොතාගෙන යන්න. කියලා දෙනවට වඩා ඔයාලට මේ දිහා බලාගෙන හිටියම වඩා පැහැදිලි වේවි. ඊට පස්සේ බැක් ලූප් එකට සිංගල් ක්‍රොෂේ ගොතාගෙන යන්න දෙපැත්ත මාරු කරමින් තමන්ට අවශ්‍ය උස එන තුරු බෙල්ට් එකේ මේ විදිහට ගොතාගෙන යන්න. ඊට පස්සේ බෑග් එකේ අනිත් පැත්තට අලන මේ වගේ
දී කොක්කක් හෝ මේ වගේ කොක්කක් ඔයාලට මෙන්න මේ විදිහට නැවතත් සම්බන්ධ කරගන්න පුළුවන්. අර ස්පේස් වලටම මේ කොක්කුව ඇතුලෙන් දාලා සිංගල් ක්‍රොෂේ ගොතා ගන්න. මම හිතන්නේ පැහැදිලි ඇති. ඔයාලට බෙල්ට් එකේ අවශ්‍ය උස ප්‍රමාණය ඔයාලා තීරණය කරන්න. දැන් මේ තියෙන බෑග් එකේ අවසන් නිමාව. ඔයාලට අවශ්‍ය නම් මේ බෑග් එක වටේට ෆ්‍රිල් කොටසක් ගොතා ගන්න පුළුවන්. තවත් ඇසසරිස් එකතු කරගෙන බෑග් එක හැඩ කරගන්න පුළුවන්. ඒවා ඔයාලගේ නිර්මාණ හැකියාව අනුව එකතු කරගන්න. ඉතින් මේ තියෙන්නේ අද ඔයාලට කියලා දුන්නු බෑග් මෝස්තරය. ඉතින් ඔයාලා බෑග් එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න. බෑග් එක සම්බන්ධව ගැටලු තිබ්බොත් WhatsApp message එකක් දාන්න. මම පුළුවන් හැටියට පිළිතුරු දෙනවා. එහෙනම් නැවත හමු වෙමු අලුත් වීඩියෝ එකකින්. තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම. සතුටින් ඉන්න හැමෝම. ආයෙ හමු වෙමු තවත් අලුත් බෑග් මෝස්තරයක් එක්ක.